ඊයේ රෑ මම හීනෙන් ඔබ ගාවා. ඔබ හඳහා මිනම් මං එහි මැදහාවා. රෑ සීතයි ගත වෙහෙසයි තුරුළු වෙන්න හිත කැමති. ඒත් ඉතින් නුඹ ඈතයි මම ලිව්වේ. ඒකි මට එව්වා. අනේ සුදා. වෙලේ සුදා නෙවෙයි. අනේ සුදා. දුක් නොවිදා කොට්ටේ බදා ගන්න නිදා. හිත නොනිදා මතක් වුණොත් මා නිබදා. රැයම පුරා කොට්ටේ කඩා කන්න ඔයා. ඉතින් හොඳයිනේ. ඒකේ අයිකුණු වරපණම් මන නෑ. අපේ කාලේ තිබුණ එකම සාක්ෂිය මොකද්ද? ලියුම විතරයි. ලියුම විතරයි. මම ඔබට යෝජනා කරනවා මගේ රත්තරන් කැටවල් ටික අනේ මිස්ලා කිසිම අන්තර්ජාල සාක්ෂියක් ඉදිරි කරන්න එපා. කිසිම තැනක මේ වෙනකොට අපේ කාර්යාංශයට ඔක්කොම එන්නේ මොනවද? නිර්වත් පින්තූර, නිර්වත් වීඩියෝ, නිර්වත් දර්ශන ඔක්කොම ටික අරගෙන එනවා. එන්නේ කොහොමද දන්නවද? ඒ මිනිස්යාට විරුද්ධව පැමිණිල්ල දැම්මනම් ඒ මිනිස්යා ඒවා ටික ගහගෙනම තමයි එන්නේ. මේ සර් මට දුන්නේ ස්ක්‍රීන්ෂොට් ගහගෙන ඉන්න. අපේ පොත මෙච්චර විතර තියෙන්නේ. ඒවා පැමිණිලි අලවන එක. දැන් මෙච්චරයි. ඇයි? අරව අලවලා නිකන් ඉන්නේ නැහැ. ඒවා බලයි කියලා අපි ඒකේ උඩින් සුදු කොලයකුත් දානවා. ඔයාලගේ අනන්‍යතාවය ඒත් අපි රකින්නවා. බල විකිනිලා අවසන් වුණා. එපා මේ දේ කරන්න. දරුවන්ටත් කියලා දෙන්න. සාක්ෂියක් ඉදිරි කරන්න එපා. ඉවරම තමයි. මේ වෙනකොට අන්තර්ජාලයේ දරුවන්ගේ විතරක් 10000 ගණක් තියෙනවා ෆොටෝ වීඩියෝ දර්ශන. මං අහනවා විශ්වාසවන්තව නම් දුන්නේ ඔයා. කොහෙන්ද අන්තර්ජාලයකට එන්නේ? ඒක නිසා බැරිම තැන මම පත්තරේට ලිව්වා. තියණියකගේ නිර්වත දකින්න ඕනේ. විවාහ වනතුරු දෙන්නයි කියලා. බලහන්නත්. එක්කෙනෙක් සජීවී කෙනෙක්. අනිත් කෙනා අජීවී දෙයක්. සජීවී එක කවුද? very good. අම්මා. අජීවී දෙය කන්නාඩිය. මම පැහැදිලි කරලම ලිව්වා. ඔයා බඳින්න ඉන්නේ. බඳින්නේ හෙට කියලා අද රෑ ඔයාගෙන් ඉල්ලනවා. කරුණායි මෙතන ඇතිනේ. ඉන්නව නේද? අපි හෙට බඳිනවනේ. මං ඉතින් අද දැක්කම මොකද වෙන්නේ? චුට්ටක් එවන්නකෝ වීඩියෝ එක. මම යෝජනා කරනවා අම්මට ගිහින් කියන්න මුළු රෑම 12ට විතර කවන්නේ කෝල් කරේන. අම්මේ හෙට මගුලක් නැත. ඒ ඉල්ලන කෙනා තමන්ගේ යාව විකුණනවම තමයි. තමන්ම විකුණනවම තමයි.